සුබ දවසක් වේවා. අදත් ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අය දන්නවා අපි මේ channel එක පුරාවටම ආකර්ෂණ නීතිය ගැන මේ හරහා වගේ ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනවා. ඉතින් තාමත් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ගොඩාක් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මේ වෙනකොට ආකර්ෂණ නීතිය භාවිතා කරන අය මේක භාවිතා කරලා ජීවිතේ විවිධ ටාගට්ස් ලස්සනටම ඉෂ්ට කරගත්ත ගොඩාක් අය මගෙත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනුවෙන් අත්හදා බලන කට්ටිය අත්හදා බැලීම් කරලා සාර්ථක වෙච්ච අය ගොඩක් මේ වෙනකොට අපිත් එක්ක ඉන්නවා. එතකොට මේ channel එක පුරාවට මම වත් එක්ක ආකර්ෂණ නීතිය ගැන සාකච්ඡා කරනවා. අද මේ වීඩියෝ එකකින් මම ඔයාලට කියනවා ඔයා ආකර්ෂණ නීතිය තාමත් විශ්වාස කරන්නේ නැද්ද? ඔයා මේක සැක කරනවද? මේක අද ඊයේ ඇති වෙච්ච තියරි එකක් නෙවෙයි. ඈත අතීතයේ ඉඳන් විද්‍යාඥයන් පවා භාවිතා කරපු තියරි එකක්. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝ එකකින් සම්පූර්ණයෙන්ම කතා කරනවා නිකොලා ටෙස්ලා මෙන්න මේ ආකර්ෂණ නීතිය භාවිතා කරේ කොහොමද? එයා මේක ඇත්තක් කියලා කිව්වද? එයා අපිට මේක භාවිතා කරන්න කියලා දුන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මේක චුට්ටක්වත්ම විශ්වාස කරන්නේ නැති දෙයක් වුණත් ඔයා අද මේ වීඩියෝ එක බැලුවොත් අනිවාර්යයෙන්ම ආකර්ෂණ නීතිය ගැන ඉගෙන ගන්නවා. ඉතින් මම ඔයාලට ගොඩක් ආදරෙන් ඉල්ලනවා චුට්ටක්වත්ම වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. මොකද මම මුලින්ම ඔයාලට කියලා දෙනවා නිකොලා ටෙස්ලා කියන්නේ කවුද? එයා කොහොමද මේ ආකර්ෂණ නීතිය හොයාගත්තේ කියලා. ඊට පස්සේ මම ඔයාලට කියනවා එයා කොහොමද ආකර්ෂණ නීතිය භාවිතා කරේ කියලා. අන්න එතකොට ඔයාලට ඔයාගේ ඕනම අරමුණක් අනිවාර්යයෙන්ම දින 21ක් ඇතුළත ඉෂ්ට කරගන්න පුළුවන්ම තමයි. එහෙනම් ඔයාලට මේ වීඩියෝ එක හම්බ වුණා නම් ඔයා ගොඩාක් සතුටු වෙන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාලට ලැබුණේ ඔයාගේ වාසනාවට. ඔයාලට මේ වීඩියෝ එක බැලුවට පස්සේ අනිවාර්යයෙන්ම මේ ආකර්ෂණ නීතිය ගැන පැහැදිලි හරි අවබෝධයක් ලැබෙනවා. ඉතින් අපි බලමු ඉස්සෙල්ලාම මේ නිකොලා ටෙස්ලා කියන්නේ කවුද කියලා. මේ නිකොලා ටෙස්ලා ආකර්ෂණ නීතිය භාවිතා කරපු විද්‍යාඥයෙක්. ඉතින් මේ නිකොලා ටෙස්ලා ඉපදෙන්නේ 1856. 1856 ජූලි 10 වෙනිදා. ඉතින් මේ නිකොලා ටෙස්ලා ඉපදිච්ච දවසේ මධ්‍යම රාත්‍රියේ මෙයා ඉපදිච්ච මධ්‍යම රාත්‍රියක මෙයා ඉපදුනේ. මේ ඉපදුන මධ්‍යම රාත්‍රියේ හරි වේගෙන් තදට අකුණු ගහලා තියෙනවා. ඉතින් මේක ජනප්‍රවාදයේ මේ විදිහට සඳහන් වෙනවා අකුණු ගැහුවලු මෙයා ඉපදිච්ච දවසේ මධ්‍යම රාත්‍රියේ. ඉතින් තදබල විදිහට අකුණු ගහපු රාත්‍රියක ඉපදිච්ච නිසා මේ නිකොලා ටෙස්ලාට කියනවා විදුලියෙන් උපන් දරුවා කියලා. විදුලියෙන් උපන් දරුවා කියලා මෙයාට සාමාන්‍යයෙන් අන්වර්ථ නාමයක් විදිහට හඳුන්වන්නේ. ඉතින් මේ නිකොලා ටෙස්ලා ඉතින් මේ විදිහට විදුලියෙන් උපන් දරුවා කියලා මෙයා ඉපදුනාට පසු කාලීනව අතිසාර්ථක සොයා ගැනීම කරපු පුද්ගලෙක් තමයි නිකොලා ටෙස්ලා කියන්නේ. උදාහරණයක් විදිහට කියනවා නම් අපි මේ දුරකථනය හරහා සම්බන්ධ වෙන්නේ නිකොලා ටෙස්ලා නිසා. මේ ලෝකේ සොයා ගැනීම වලින් 80%ක්ම නිර්මාණය වුණේ ටෙස්ලා අතින්. එතකොට මේ ටෙස්ලා අන්තර්ජාල තාක්ෂණයේ බිහි වෙලා දන්නවා තව අවුරුදු 30ක්වත් නැහැ. මේ වෙනකොට අවුරුදු 30ක් නැහැ අන්තර්ජාල තාක්ෂණයේ බිහි වෙලා. හැබැයි මේ රැහන් රහිත අන්තර්ජාල තාක්ෂණය ටෙස්ලා අපිට හොයලා දුන්නේ 1901 තරම් ඈත අතීතයක. 1901 වර්ෂයේ විතර ඈත අතීතයක අපිට මේක හොයලා දුන්නා. හැබැයි වර්තමානයේ වෙනකොට මොන තාක්ෂණික දේවල් හොයාගත්තත් මේ හැම දෙයකම 80%කට වැඩි නිර්මාණයක් බිහි වුණේ ටෙස්ලා අතින්. එයා මේ හැම දෙයක් ගැනම නිරන්තර පරීක්ෂණ කරා. සමහර දවස්වල ටෙස්ලා පැය 84ක් එක දිගට පර්යේෂණ කරලා තියෙනවා. එකවරක මේ ටෙස්ලා කියනවා එයා විවාහ වුණේ නැහැ. ටෙස්ලා කවදාවත් විවාහ වුණේ නැහැ. එයා කියනවා එයා විවාහ නොවුනේ එයාගේ පර්යේෂණ ජීවිතයට විවාහය බාධාවක් වෙයි කියලා. ඒ කියන්නේ මේ පර්යේෂණ වලින්ම මේ ජීවිතේ තියාගෙන ගිය කෙනෙක්. කියන්නේ යාට පර්යේෂණමයි නිරන්තරයෙන් කරන්න ඕනි. අලුත් දේවල් හොයාගන්න. ඒතර මෙයා මේ පර්යේෂණ එක දිගට පැය 84ක් මේ වගේ කරලා තියෙනවා. එයා නිදාගෙන තියෙන සුළු කාලයක් අනිත් ජීවිතේ සම්පූර්ණ කාලය එයා වැය කරලා තියෙන්නේ පර්යේෂණ කරන්න. ඉතින් මේ පර්යේෂණ හරහා එයා අනාවරණය කරගත්ත දේවල් බහුතරයක් තියෙනවා. ඉතින් මෙයා පර්යේෂණ කළා මේ දේවල් පොත්වල ලියලා සටහන් කරලා තියෙනවා. ඊට පස්සේ ටෙස්ලාගේ මරණයෙන් පස්සේ ඇමරිකානු රජයෙන් මෙයාගේ සම්පූර්ණ පොත්පත් විනාශ කරා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ ඒ පොත් සම්පූර්ණ රාජසන්තක කරගත්තා කියලා. එතකොට මේ සම්පූර්ණ ටෙස්ලාගේ මරණයෙන් පස්සේ එයාගේ සම්පූර්ණ ලියකියවිලි රාජසන්තක කරේ මේ වෙනකොට දෙවන ලෝක යුද්ධයේ ලෝකයේ තුල බිහි වෙලා තිබ්බා. ඉතින් ඇමරිකානු රජය මේ දේවල් රාජසන්තක කරගත්ත හේතුව මේ දෙවන ලෝක යුද්ධය නිසා සතුරන් අතටපත් වුණොත් මේ ටෙස්ලාගේ ලියකියවිලි සම්පූර්ණයෙන්ම විනාශයක් වෙන්න පුළුවන් නිසා ඒ තරම් තාක්ෂණයක්
ටෙස්ලා ඒ කාලෙදි හොයාගෙන තිබුණා. ඉතින් සමහර අය මෙයා නිරන්තර පර්යේෂණ කරනවා, විවාහ වෙන්නෙත් නැහැ. මෙයා එක දිගට පැය ගණන් නිදි මරාගෙන පර්යේෂණ කරනකොට මෙයාට පිස්සු විද්‍යාඥයා කියලා කිව්වා ඒ කාලේ. ඒ කියන්නේ මෙයා නිරන්තර පර්යේෂණ කරාට. හැබැයි මෙයා තරම් දැනුමක් හොයාගත්ත පුද්ගලයෙක් මේ වෙනකොටවත් බිහි වෙලා නැහැ. ඒ තරම් දැනුමක් තිබ්බ කෙනෙක් ටෙස්ලා කියන්නේ. එතකොට ටෙස්ලා ආකර්ෂණ නීතිය භාවිතා කරා නම් ඔයා තවත් ආකර්ෂණ නීතිය බොරුවක් කියනවා නම් ඔයාට මේ ගැන කිසිම දැනුමක් නැහැ. ඒ තරමට මේ ටෙස්ලාගේ ආකර්ෂණ නීතිය ප්‍රබලයි. ටෙස්ලා මේ විදිහට ආකර්ෂණ නීතිය හරහා ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද කියලා දුන්නා. මෙච්චර විද්‍යාඥයෙක් වෙලා ඇත්ත වශයෙන්ම විද්‍යාව ඉගෙනගෙන එයා ආකර්ෂණ නීතිය ඇත්ත වශයෙන්ම සත්‍ය දෙයක් විදිහට තහවුරු කළා. ඒතර විද්‍යාවට මම වට හැමදාම මේ වීඩියෝස් කරන දවස් වලින් ධම්ම කියනවා. විද්‍යාවට හම්බ වෙලා තියෙන 102ක් වගේ ප්‍රමාණයක්. ඉතුරු 98ම විද්‍යාවට තවමත් හොයාගෙන නැති දේවල්. ඒතර මේ විද්‍යාවට අහුවෙලා නැති මේ ලෝකේ සත්‍ය දේවල් අතිශය ප්‍රමාණයක් තියෙනවා. ඒත් ඔයා තාමත් මේ දේවල් අත්හදා බැලුවේ නැත්නම් ඔයා මේ දේවල් බොරු කියලා සැක කරනවා නම් ඔයා ගාව තාමත් මේ සම්බන්ධව දැනුම නැහැ. ඒ තරමට මේ ආකර්ෂණ නීතිය ප්‍රබලයි. මේ ආකර්ෂණ නීතිය ටෙස්ලා භාවිතා කරපු විදිහ අපි බලමු. වගේම ඉතින් මේ ටෙස්ලා කියන්නේ සමස්ත විශ්වයෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන අරගෙන මරණයටපත් වෙච්ච කෙනෙක්. මෙයා ජීවිත කාලය තුල විශ්වයෙන් ගන්න පුළුවන් සම්පූර්ණ ශක්තිය. එයාට ජීවිත කාලයක් තුල ගොඩනගා ගන්න පුළුවන් සමස්ත ශක්තිය මෙයා අත්පත් කරගත්තලු. මෙයා විවාහ නොවී ඉන්නත් එක හේතුවක්ලු. එයා හිතුවා මේ ලිංගික ක්‍රියාකාරකම් කියන දේ බුද්ධි මට්ටම අඩු වෙනවා කියලා. ලිංගික ක්‍රියාකාරකම් වලින් බුද්ධි මට්ටම අඩු වෙනවා කියලා එයා විශ්වාස කරා. අන්න ඒක නිසා එයා විවාහ වෙන්න හිතුවේ නැහැ. එයාට අවශ්‍ය උනේ එයාගේ මේ සාර්ථක ජීවිතේ ගොඩනගා ගන්න විතරයි. විද්‍යාඥයෙක් විදිහට මේ ලෝකේ තියෙන දේවල් ඉගෙන ගන්න, මේ ලෝකේ දේවල් හොයලා බලන්න යාට උවමනාවක් තිබ්බා. ටෙස්ලා කියන කෙනා බුද්ධිමත්කමේ උපරිමයට ගිය පුද්ගලයෙක් කියලා වට තේරුම් ගන්න තව ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නේ. ඔයා ගෙදර ටීවී එක බලන වෙලාවට ඔයා පුටුවක වාඩි වෙලා රිමෝට් එකෙන් ඔයාගේ ටීවී එක පාලනය කරනවා. ඒකට ඒ දේවල් හොයාගත්තේ ටෙස්ලා. අපි භාවිතා කරන බ්ලෙන්ඩ් එක, ශීතකරණය මේ හැම දෙයකම තියෙන තාක්ෂණය හොයාගත්තේ ටෙස්ලා. කොටින්ම කියනවා නම් අපි ජංගම දුරකථනය හරහා සම්බන්ධ වෙන්නේ කර්මාන්ත ශාලාවල අතිවිශාල යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයක් වැඩ කරන්නේ ටෙස්ලා නිසා. මේ සියලුම සොයා ගැනීම ටෙස්ලා අතින් නිර්මාණය වෙච්ච දේවල්. එතකොට මෙයා මේ විශ්වයෙන් උපරිම විදිහට වැඩගත්ත මොලේ මෙහෙයවපු කෙනෙක්. ඉතින් එයාගේ බුද්ධිය මේ විදිහට මෙහෙයුවා නම් එයා ආකර්ෂණ නීතිය භාවිතා කරා. ඔයා තාමත් ආකර්ෂණ නීතිය මෙහෙම කියලාත් ඔයා තාමත් ආකර්ෂණ නීතිය සැක කරනවා නම් ඒක වගේ අවාසනාව. ඔයාට මේකින් වැඩක් ගන්න තියෙන අවාසනාව. හොඳට අහගෙන ඉන්න අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. මම ඔයාට ටෙස්ලා එයාගේ බුද්ධියෙන් මේ ආකර්ෂණ නීතිය ඉගෙන ගත්තා කියලා ඔයාට ඒක ඉගෙන ගන්න ඕනි ක්‍රමය මම ඔයාට කියලා දෙනවා. ඔයා මේක අත්හදා බලන්නේ ඔයා මේක කරන්නේ කොහොමද කියලා මම ඔයාට කියලා දෙනවා. ඒ වගේම මේ ලෝකයේ තියෙන අනුනාද සංඛ්‍යාව ටෙස්ලා හොයාගත්තා. මේ අනුනාද සංඛ්‍යාව ටෙස්ලා හොයාගත්තට පස්සේ අනිත් විද්‍යාඥයින්ට හොයාගන්න පසර 50ක් ගත වුණා. ඒ වගේම තමයි බෝල අකුණු නිර්මාණය පිළිබඳ විද්‍යාඥයින්ට තවමත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි බෝල අකුණු නිර්මාණය ගැන ටෙස්ලා සඳහන් කරලා තියෙනවා. එතකොට එයා මරණයටපත් වෙලත් වසර ගණනාවක් වෙද්දී එයා මේ දේවල් මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කාලේ මේ ටෙස්ලා හොයාගත්ත සමහර දේවල් වලට පේටන්ට් බලපත්‍රයක් ඒ රට රජයෙන් දීලා නැහැ. පේටන්ට් බලපත්‍රයක් එයාට මේක ලෝකෙට ඉදිරිපත් කරන්නවත් රජය දීලා නැහැ. හේතුව තමයි ඒ දැනුම වැරදි පුද්ගලයෙක් අතට ගියොත්, වැරදි විදිහට භාවිතා කළොත් මේ ලෝකෙම විනාශ වෙන්න පුළුවන් නිසා. බලන්න ලෝකය විනාශ වෙයි කියලා එයාගේ දැනුම රටට දෙන්නවත් අවස්ථාවක් දීලා නැත්නම් ඔයා තේරුම් ගන්නවද ටෙස්ලාගේ දැනුම කොච්චරද කියලා. ඉතින් මේ විදිහට මහා ලොකු දැනුම් සම්භාරයක් එකතු කරගත්ත නිකොලා ටෙස්ලා 1943 නිව්යෝර්ක් නුවරදී මේ හොටෙල් කාමරයක් ඇතුළේ තමයි මෙයා මිය දෙන්නේ. ඒතර මෙයා මැරුණාට පස්සේ මෙයාගේ සියලු ලියකියවිලි සැඟවුවා. මෙයාගේ ලියකියවිලි රාජසන්තක කරගත්තා. මේ දැනුම වැරදි පුද්ගලෙක් අතට ගියොත් මේ මුළු ලෝකෙම විනාශ වෙන්න පුළුවන් නිසා එයා අතිවිශාල දැනුම් සම්භාරයක් එකතු කරගත්තා. විශ්වයෙන් ගන්න පුළුවන් උපරිම දැනුම එයා ලබා ගත්තා. ඉතින් මම ඔයාට මේකෙන් කියලා දෙන්නේ මේ නිකොලා ටෙස්ලා ආකර්ෂණ නීතිය භාවිතා කරේ 369 කියන මෙතඩ් එකෙන්. ඉතින් යා මේ මෙතඩ් එකේදී කියනවා 369 කියන ඉලක්කම් වල අර්ථය ඔයා දන්නවා නම් මේ විශ්වයේ යතුරු තියෙන්නේ ඔයා අතේ කියලා. ඒ මොකද්ද? 369 කියන ඉලක්කම් වල අර්ථය දන්නවා නම් එයා කියනවා මේ මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන් වාට. ඉතින් මේ තරම් ආකර්ෂණ නීතිය විශ්වාස කරපු නිකොලා ටෙස්ලා මේක භාවිතා කරේ කොහොමද කියලා අපි බලමු. දැන් මෙයා ගොඩනැගිල්ලක් වටේ යද්දි වට තුනක්
කැරකිලා තමයි ගොඩනැගිල්ලට නගින්නේ. ඒතර මෙයා මේ ආකර්ෂණ නීතිය බහුලව භාවිතා කරා මේ විශ්වයේ අතුර තියෙන්නේ ඔයාලඟ කිව්වා 3 6 9 ඉලක්කම් දන්නවනම් එයා කිව්වා මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ 3 6 9 කියන ඉලක්කම් වලින් කියලා. ඊට පස්සේ මෙයා අධික ලෙස පිරිසිදුකම ගැන හිතපු කෙනෙක්. එයා භාවිතා කරපු හැම දෙයක්ම මෙයා අතිශය විදිහට පිරිසිදු කරලා භාවිතා කරාලු. එයා මේ විශ්වයේ ශක්තිය හරි විදිහට විශ්වාස කරා. හැම දෙයක්ම 3 6 9 ඉලක්කම් වලින් හිතලා ගොඩනැගිල්ලකට නගින්න කලින් 3 පාරක් ඒක වටේ කැරකිලා එයා ඒ ගොඩනැගිල්ලට නගිනවා. බලන්න එයා මේ ආකර්ෂණීය කොච්චර විශ්වාස කරාද මේ වගේ ඉලක්කම් වල තියෙන බරපතලකම ඉලක්කම් හැදිලා තියෙන විදිහ ගැන මේ විදිහට හිතුවා කියන්නේ. ඒත් එයා අති ප්‍රබල විදිහට මේ දේවල් ඉගෙන ගත්ත කෙනෙක්. ප්‍රත්‍යාවර්ත ධාරාවේ පියා විදියට හඳුන්වන මේසා විශාල 80%කට වැඩි මේ මුළු ලෝකෙම පාලනය කරන තාක්ෂණය එයා හොයාගත්තා නම් එයා ආකර්ෂණ නීතිය භාවිතා කරා. එයා කොහොමද මේක භාවිතා කරේ? එයා කියනවා මේ ආකර්ෂණ නීතිය භාවිතා කරනකොට 3 6 9 කියන මෙතඩ් එක හරහා කරගන්න මම ඔයාලට ක්‍රම 3ක් කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් මේක ඔයාලට කැමති විදිහට කරන්න පුළුවන්. ඔයා මේ ආකර්ෂණ නීතියට 369 මෙතඩ් එකට වෙනම පොතක් පාවිච්චි කරනවා නම් හොඳයි. දැන් ඔයා මේක වෙනම ලියනවා නම් මේක වෙනම මෙතඩ් එකක් නේ. ඒකට මේකට වෙනම පොතක් භාවිතා කරන්න පුළුවන්. මේකෙදි කියනවා ආකර්ෂණ නීතියේදී දැන් ඔයාලට යම් දෙයක් නගා කරගන්න අවශ්‍යයි. අපි හිතමු ඔයාලට ලස්සන ගෙදරක් හදාගන්න අවශ්‍යයි. මේක තමයි ඔයාගේ අරමුණ. මේ වෙනුවෙන් පැහැදිලි එක අරමුණක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අරමුණු 2 3 5 6ක් එකට බෑ. එක අරමුණක් ඉෂ්ට වුණාට පස්සේ තව එකක් භාවිතා කරන්නවට පුළුවන්. හැබැයි එකපාරකට එකයි. දැන් ඔයා වෙනම පොතක් ගන්නවා. මේ පොතේ උදේ, දවල්, රාත්‍රී කියන වරු 3 තමයි මම මේක කරන්නේ. දැන් ඔයා උදේට පොත අරගෙන ලියනවා. ඔයාගේ අරමුණ මට ලස්සන නිවසක් හදාගන්න ලැබුණා. විශ්වයට ස්තුතිවන්ත වෙමි කියලා. මේක 3 පාරක් ඔයා ලියනවා. මට ලස්සන ගෙදරක් ලැබුණා. විශ්වයට ස්තුතිවන්ත වෙමි. මට ලස්සන ගෙදරක් ලැබුණා. විශ්වයට ස්තුතිවන්ත වෙමි කියලා 3 පාරක් ලියනවා. මේක 3 පාරක් ලියලා උදේට මේක 3 පාරක් ලියනවා. දැන් හිතන්නකෝ අද උදේ ඉඳන් පටන් ගත්තා. ඔයා අද උදේ 3 පාරක් ලිව්වා. දවල්ට ඔයා මේ ලියපු 3ම ආපහු 6 වතාවක් ලියන්න පුළුවන්. රාත්‍රියට 9 වතාවක් ලියන්න පුළුවන්. මේ විදිහට කරන්නේ නොකඩවා ඔයා මේක දින 21ක් කරනවා. ඊට පස්සේ උදාහරණයක් විදිහට ඔයාලට තව පුළුවන් දැන් මේක 3 පාරක් 6 පාරක් 9 වතාවක් ලියන්නේ නැතුව උදේට 3 පාරක් ලියනවා දවල්ට 6 පාරක් ඔයා මේක කියවනවා 3 පාරක් ලියපු එක ඔයා 6 වතාවක් කියවනවා පොත බලාගෙන මට ලස්සන නිවසක් ලැබුණා විශ්වයට ස්තුතිවන්ත වෙමි කියලා මේක ඔයාලට මේ වෙනකොටත් ලැබිලයි කියලා හිතලා ඔයා මේක කියවනවා 6 වතාවක් රාත්‍රියට ඔයා 9 වතාවක් මේක විෂුවලයිස් කරනවා ඒ කියනවා 9 වතාවක් මේක මනසින් දකිනවා මේක ඔයාලට ලැබිලා මේ නිවසේ ලස්සනට ඉන්නවා ඔයා මේ නිවසට යනවා ඔයා මේ නිවසට යනවා එනවා ඔයා මේ ගේ ඇතුළේ ලස්සනට ජීවත් වෙනවා ඔයා මනසින් දකිනවා 9 වතාවක් 9 වතාවක් ඔයා විෂුවලයිස් කර කර හිතින් උද්දාමයටපත් වෙනවා මේ දේ ඔයාලට දැනටමත් ලැබිලා කියලා. ඔන්න ඔය විදිහට උදේ ලිව්වා දවල්ට හිතුවා දවල්ට කියෙව්වා රැට හිතුවා. එහෙම කරන්න පුළුවන්. මේ ක්‍රම තුන මේ විදිහට මේ තුන් වතාවක් මේ ක්‍රමේ කරන්න ඕනේ. ඒතර දින 21ක් ඇතුළත අනිවාර්යෙන්ම වගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒක දින එක දවසකින් ඉෂ්ට වෙනවද මේ මෙතඩ් එක කළා දවස් දෙකකින් ඉෂ්ට වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වෙනසට බලපාන්න එහෙම වෙන්නේ ඔයාගේ ভাইබ්‍රේෂන් එකපත්. ඔයාගේ ভাইබ්‍රේෂන් එකේ ඉහළ ලෙවල් එකක තියෙනවා නම් ඔයාට මේක ලියපු පමාවෙන් ඉෂ්ට කරගන්න පුළුවන්. මේක ලියන්න අවශ්‍යත් නැහැ. උදේ ඉඳන් ඔයා මේක උදේටයි දවල්ටයි රැටයි මේ වරු තුනේදී තුන් පාරක් හිතුවත් ඇති. ভাইබ්‍රේෂන් එක වැඩි වෙනවා. ඔයාගේ ভাইබ්‍රේෂන් ලෙවල් එක ඉහළ මට්ටමකට ගියට තමයි මේක ලියන්නේ කියවන්නේ හිතන්නේ. හරිද? එතකොට මේ මෙතඩ් එක කරනකොට අනිවාර්යයෙන්ම දින 21ක් ඇතුළත ඔයාට මේ දේ විදිහට නිෂ්ඨ සිද්ධ වෙනවමයි. ඉතින් මේ දේවල් බොරු දේවල් පිස්සු දේවල් කියලා අත්හරින්න එපා. මේ මුළු ලෝකයට බොහෝ දේවල් දායාද කරපු ප්‍රත්‍යාවර්ත ධාරාවේ පියත් භාවිතා කරා නම් ඔයාට මේ දේවල් භාවිතා කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඔයා ඒ වගේ අයත් මේක භාවිතා කරලා ඔයා මේ දේවල් බැහැර කරනවා නම් ඒක වාගේ නොලැබීම ඒක ඔයාට මේකින් වැඩක් ගන්න තියෙන අවිශ්වාසය. ඒ නිසා ඔයාට කැමති නම් මේ දේවල් අත්හදා බලන්න පුළුවන් රුපියලක්වත් මුදල් වැය වෙන්නේ නැහැ. කොලේක මේ දේ ඔයාට ලිව්වා කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ දේවල් භාවිතා කරන්න ආකර්ෂණ නීතිය හරහා ජීවිතේ ගොඩනගා ගන්න. ඊළඟ කාරණාව තමයි දැන් ඔයා මේක උදේ ඉඳන් ලියනවා. මේක ලියනවා ඊළඟට කියවනවා දවල්ට රැට මේක හිතනවා. මේක ලියපු කිසිම වෙලාවක ඔයා හිතන්න බෑ අනේ මට මේක කවද ලැබෙයිද දන්නේ තව කොච්චර දවස් ලියන්න වෙයිද දන්නේ දැන් මං උදේ ලිව්වා අනේ ඉක්මනට දවල් වෙනවා නම් මට දවල්ටත් ලියන්න මේ විදිහට මේක වෙයිද කවද වෙයිද නැද්ද කිය හිත ලිව්වොත් මේ ක්‍රමය හරිම අසාර්ථකයි. එහෙම එපා. ඔයා මේක ලියන්නේ දැනටමත් ලැබුණා කියලා හිතලා. ඔයා මේක ලිව්වා. ඒක එතනින් ඉවරයි. ඔයාගේ මනස නිදහස් කරලා ඔයාගේ ප්‍රාර්ථනා විශ්වයට බාර දීලා ඔයා ඔයාගේ සාමාන්‍ය වැඩ ටික කරගෙන යන්න. ආකර්ෂණ නීතියද කියන්නේ නිකම් බලාගෙන ඉන්න
ඉන්න ලියලා උඩ බලාගෙන ඉන්න ගෙදරට වෙලා ඔහේ ඉන්න. එතකොට මේ දේවල් ඉබේ පහළ වෙනවා කියලා. මේකෙන් කියන්නේ ආකර්ෂණ නීතිය ඔයාට යම් දෙයක් හදාගන්න අවශ්‍ය මගක් විවර කරලා දෙනවා කියලා විතරයි. ඒ මාර්ගයේ ගිහිල්ලා ඒ මාර්ගයේ කැප වෙලා ඒ දේවල් ගොඩනගා ගන්න එක වගේ වගකීම. ඒක වගේ කාරණාවක්. ආකර්ෂණ නීතිය ඔයාට ළඟා කරලා දෙනවා. ඊට අදාළ මාර්ගය. එයාට ගැළපෙනම මාර්ගය විවර කරලා දෙනවා. ඔයාට එතකොට ඒ මාර්ගයේ ගිහිලාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා මේක කරලි වෙලා නිකන් ඔහේ බලාගෙන ඉඳලා වැඩක් නැහැ. මේක ආකර්ෂණ නීතිය හරහා ජීවිතය ජයග්‍රහණය කරන්න පුළුවන් මගක් විවර කරලා දෙන ක්‍රමයක්. ඒක නිසා පැහැදිලිව ආකර්ෂණ නීතිය තේරුම් ගන්න. ස්තුති කිය හිටියට ආකර්ෂණ නීතිය අරහිමයි මෙහෙමයි කිය මෙතඩ්ස් කර ඉඳලා එක ක්‍රමාත් හදා බැලුවා පමණින් වාගේ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. කිසිම විටක ජීවිතය සාර්ථක වෙන්න ඔහේ බලාගෙන ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා මේකෙන් ඔයාට යහපත් මාර්ගයක් විශ්වය විවර කරලා දෙනවා. එතකොට ඔයා ඒ වෙනුවෙන් විශ්වයට ස්තුතිවන්ත වෙනවා. ඔයාගේ කෘතඥතාවය දැකලා විශ්වය ඔයාට තවත් උදව් කරනවා. ඔයා ස්තුතිවන්ත වෙනකොට ඔයාගේ ভাইබ්‍රේෂන් එක වැඩි වෙනවා. ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළ ලෙවල් එකකට යනවා. අන්න එතනදී විශ්වය ඔයාට පෙරලා යහපත් දේවල්ම ළඟා කරනවා. මේකෙන් කියන්නේ යහපත් දේවල් කරනකොට යහපත් දේවල් ළඟා වෙනවා කියලා. ඒ නිසා කුහකකම් ඊර්ෂ්‍යාකාරකම් හිතේ තියන් ඉන්නවා නම් ඒ දේවල් අත්හරින්න. වෙන කෙනෙක්ගේ සතුටක් දැකලාට සතුටු වෙන්න බැරි නම් ඒක ඔයා හදාගන්න. තව කෙනෙක්ගේ සතුට දැකලා අනේ ඇයි එයාට එහෙම කියලා හිතන්නේ නැතුව අනේ හොඳයි මටත් මේ දේවල් ලැබේවි. මගේ ළඟ තියෙන දේවල් මට වටිනවා කියලා ලැබිලා තියෙන දෙයට ස්තුතිවන්ත වෙලා ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලන්න. අන්න එතකොට ජීවිතේ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. සාර්ථක ජීවිතයක් වට ලැබෙනවා. මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ අතිසාර්ථක ජීවිතය වට ලැබෙන්න කියලා. ඉතින් මේ channel එක පුරාවට මම මේ වගේ දේවල්ම ඔයත් එක්ක සාකච්ඡා කරන්නේ මේ ආකර්ෂණ නීතිය ගැන. ඔයා නොදන්න හැම දෙයක්ම පුංචි තැන ඉඳන් මම මේ channel එක හරහා ඔයාට කියලා දෙනවා. ඉතින් ඔයාට පුළුවන් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම like එකක් දාන්න. ඔයාගේ අදහස comment එකකින් දාන්න. channel එක subscribe කරන්න කියලා මම වගේ ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. එහෙමනම් ආපහු දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. පරිස්සමෙන් ඉන්න. wish you all the best.